Sirasa Dancing Stars. ශිරෝෂි රොමේෂිකා නවක නිලියක ලෙස ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පැමිණි ශිරෝෂි අද වන විට ප්‍රේක්ෂක අවධානය වඩාත් දිනා ගැනීමට හැකියාව ලබාගෙන තිබෙනවා. පළමු වටයේදී ලකුණු 29.5ක් විනිශ්චය මණ්ඩලයෙන් දිනාගත් ශිරෝෂි එය පළමු වටයේදී තර්කකරුවෙකු දිනාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් කරගත්තා. දෙවන වටයේදී ලකුණු 28ක් ලබා ගැනීමට ඇය සමත් වුණා. හැම වටිනාකමක්ම හැම ප්‍රයෝජනයක්ම විඳින්නේ සිරස නරඹන අපගේ රසික රසිකාවියන්. සාලිය සත්‍යජිත් ආකර්ශනීය තරුණ රංගන ශිල්පියෙකු ලෙස ටෙලිනාට්‍ය සිනමාව තරණය කරමින් සිටින සාලිය සිරස ඩාන්සිං ස්ටාර්ස් පළමු වටයේදී ලකුණු 27ක්ද දෙවන වටයේදී තම නර්තනය වඩවටාත් දියුණු කරගනිමින් ලකුණු 29ක්ද ලබා ගනිමින් අවසාන තර්කකරුවන් 12 දෙනා අතරට එකතු වීමේ වාසනාවන්ත හිමිකාරීත්වය ලබා ගත්තා. උපේක්ෂා ස්වර්ණමාලී
ඉතා කෙටි කලක් තුරදී ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක අවධානයට වඩ වඩාත් ලක් වූ උපේක්ෂා වෙළඳ දැන්වීම් ටෙලිනාට්‍ය චිත්‍රපට සහ ගීත රූගැන්වීම් ආදී වූ විවිධත්වයකින් ජනප්‍රියත්වයට පත් වුණා. very good act මට එච්චරයි කියන්න තියෙන්නේ superb expression පළමු වටේදී ලකුණු 27.5ක්ද දෙවන වටේදී ලකුණු 25ක්ද උපේක්ෂා සඳහා විනිශ්චය මණ්ඩලයෙන් වෙනුණා. Sirasa Dancing Stars. ජනිත් වික්‍රමගේ කලාවට සම්බන්ධ පවුලකින් උපන් ජනිත් මානිල් වානගුරු සහ ආනන්ද වික්‍රමගේ යන ජනප්‍රිය යුවලගේ පුත්‍රයා. තරුණ රංගන ශිල්පියෙකු ලෙස ඉදිරියට පැමිණෙමින් සිටින ජනිත් පළමුවන වටේදී ලකුණු 25ක් සහ දෙවන වටේදී ලකුණු 24ක් සිරස ඩාන්සිං ස්ටාර් විනිශ්චය මණ්ඩලයෙන් ලබා ගත්තා. मुश्किल जीना इश्क कमीना Sirasa Dancing Stars.